තෙරුවන් සරණයි. දවසක් දා බුදුහාමුදුරුවෝ ළඟට එනවා මේ බමුණෙක්. බමුණ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේ පිළිබඳව හරි පැහැදීමෙන් ඉන්නේ. හරි ශ්‍රද්ධාවෙන් ඉන්නේ. හරි ගෞරවයෙන් ඉන්නේ. ඒකට කාරණා තමයි මේ ඔබ වහන්සේ මේ බොහොම අල්ප ආහාරයෙන් ජීවත් වෙන බව මම දැනගෙන තියෙනවා ආරංචි වෙලා තියෙනවා. ඔබ වහන්සේ ඒ වගේම මේ රළු සිවුරු පොරවනවා කියලා අහලා තියෙනවා. ඒ වගේ අර දුෂ්කර ජීවිතයක් ගත කරන නිසා මේ බමුණ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීමෙන් ඉන්න බව මේ බමුණ බුදුහාමුදුරුවන්ට පැහැදිලි කරනවා. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ නෑ බමුණ එහෙම කියන්න එපා. මම අල්පාහාරයෙන් ඉන්නවා නෙවෙයි මම සමහර දවස්වලට පාත්‍රයේ මුව විටටත් ඔබෙන් දානේ පිළි අරගෙන වළඳනවා කිව්වා. බමුණ මම රළු සිවුරු පොරවනවා නෙමෙයි සමහර විට මම බොහොම සුව පහසු සියුමැලි සිවුරු වටිනා සිවුරුත් පොරවනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතෙන්දි මොකද්ද මේ අද්ද වගේ තමයි එදත් සමහරු මේ මහා සංඝරත්නයගෙන් බලාපොරොත්තු වුණා මේ දුෂ්කර ජීවිතයක් ගත කරනවා නම් ඒක හොඳයි කියලා. ඒක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේපිත දෙයක්. අධික සැප සම්පත් විඳීම සහ දුෂ්කර ජීවිත ගත කිරීම දෙකම අන්ත දෙකක් විදිහට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. නමුත් ඒ කාලේ දැන් අද කාලෙත් ඔහොම අපි දකිනවනේ මේ සමාජයේ සමහර හාමුදුරුවරුන්ට විවේචන දොස් පහරස් කියන තැන් තියෙනවා. ඉතින් අර හැබැයි ඉතින් අපිත් සීමාව ඉක්මවා ගිය සුපභෝගී ජීවිත කෙතෙක් දුරට කියන්නේ අපි මහා සමාජයේ දුක් විඳිනවා නම් අපි දාන ටිකක් වළඳනකොට ඒ දාන ටික කට ළඟට ගන්නකොට අපි සංවේදී වෙන්නේ නැත්තම් ඒකනේ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ පටිසංකායෝනිසෝ පිණ්ඩපාතං කියලා පාලියෙන් වාක්‍යයක් කියවන එකම නෙමෙයි. ඒකේ තේරුම තමයි මේ ඒක ලොකු ගැඹුරු ඒ කියන කාරණා ටිකේ සම්පින්ඩණය ගත්තාම ඒකේ තියෙන මෛත්‍රිය, දයාව, කරුණාව, අපේක්ෂාව, මුදා හැරීමක් කා කෙරෙහිද දායකයා කෙරෙහි. සිව්පසයෙන් සංග්‍රහ කරන දායකයන් කෙරෙහි ඒක වළඳන පැවිද්ද වෙන අපි කෙරෙහි ලොකු අපිට අපේ තියෙන ඒගොල්ලෝ කෙරෙහි මේ ලොකු මෛත්‍රියක්, අනුකම්පාවක්. අර දාන කටක් වළඳන්න ගන්නකොට ඒ මිනිස්සුන්ගේ අර ස්වභාවය ඒවා හොයා හපේන විදිය, ඒ වෙනුවෙන් කරන කැපවීම, ඒ ශ්‍රද්ධාව, සක්කච්ඡන්දානන් දේශයේ සැකසීම දානය කියන දානෙට දෙන ගෞරවය, ඒ පිළියෙල කරන විදිය සමස්තයත් එකට හිතට ඇවිල්ලා අපේ මෛත්‍රියක් ගොඩ නැගෙන්න ඕන මනසේ. ඒකනේ අර මේ මෙත්තානිසංස සූත්‍රයේදී බුදුහාරෝ දේශනා කරන්නේ අග්ගිකන්දෝප සූත්‍රයට විසඳුම විදියටනේ මෙත්තානිසංස සූත්‍රය දේශනා කරේ මෛත්‍රිය වළඳන්න කිව්වනේ. ඉතින් ඒක අපේ පැත්තේ දෙයක්. දායකාරකාදීන්ගේ පැත්තෙන් තියෙන්නේ මේ දැන් ඉස්සර බුද්ධ කාලෙත් හරියට විවේචන තිබුණා. ආමුදුරු මෙහෙම සැප විඳිනවා, මෙහෙම සැප විඳිනවා, මෙහෙමයි කිව්වනේ. සමහර බමුණු කියලා තියෙනවානේ මේ ඉමේ සමනා සුඛ සීලා සුඛ සමන්නාගතා සුභෝජනේ සුභුංජිත්වා සුඛ සයනේ නිවාපෙත්වා කියලා තමයි විවේචනය කරේ බැන්නේ. බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවකයින්ටත් මේ ශ්‍රමණයා සහ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුභෝජනේ සුභුංජිත්වා ප්‍රණීත ආහාර භෝජන වළඳනවා, සුඛ සයනේ නිවාපෙත්වා පහසු සැප පහසු ආසන පරිහරණය කරනවා. එහෙම තමයි බැන්නේ. ඉතින් ඒකෙදි මේ ඇත්තටම පැවිද්දෙක් කියන්නේ සුව පහසු දෙයට ඇලෙන්නෙවත් එහෙම නැත්නම් රළු දෙයක ගැටෙන්නවත් නැති කෙනෙක් නේ. එච්චරනේ ධර්මයේ තියෙන්නේ. ලැබෙන දේ ලැබෙන විදිහට උපේක්ෂාවෙන් පරිහරණය කිරීම තමයි පැවිද්ද සංකල්පය. ඉතින් ඔය සේකියා 75 තියෙනවා. ඊට පස්සේ ශාසනාවතරණේ වගේ දේවල්, සාමණේර බණ දහම් පොත වගේ සරල පොඩි තැන් වලින් අපි පටන් ගන්නවා. ලොකු විනය පොත් අටුවා ටීකා ටිප්පණි වලට ගියාට ඒවා ක්‍රියාත්මක නැහැ. ගොඩක් අය සාමාන්‍යයෙන් සාමණේර බණ දහම් පොත, ශාසනාවතරණය ඔයගේ අතුලත් කටයුතු කාරණා ටික අපේ චූටි ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ඉඳන් දැනුම්වත් කළ ප්‍රායෝගිකව කරනවා නම් බොහෝ දුරට අර දායකයෝ කෙරෙහි දැනෙන සහකම්පණය ඒක දැනෙන්න අර මුල් අධ්‍යාපනයේ තියෙනවා. දැන් පිරිවෙන් වල උනත් සමහර ඉතින් අපි දන්නේ එච්චර දුරට ඒවා කොහොමද කියලා. කෙසේ වෙතත් ඉතින් එහෙම කෙරෙන්න ඕන. මොකද මේ ඒ දැනුම් ප්‍රවාහයෙන් පරිණත වෙනකොට තමයි අර දායකයාගෙන් එන විවේචනයට උත්තර දෙන්න තියෙන්නේ අපි නිවැරදි වීම තුළ. විශේෂයෙන්ම කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව දායකයන් කෙරෙහි. ඉතින් ඒක විය යුතුයි. නමුත් එදා බුදුරජාණන් වහන්සේ ගාට බමුණා පැහැදීමෙන් ආවේ රළු ආහාර ගත කරන, රළු ජීවිතයක් ගත කරන, මේ දුෂ්කර ජීවිතයක් ගත කරන බුදුරජාණන් වහන්සේ කියලා තමයි පැහැදිලා හිටියේ. නමුත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා කෙනෙක් කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න ඕන දුෂ්කර ක්‍රියාවක් ගත කරන නිසා නෙමෙයි, අර අන්ත දෙකට නේද වඩා වැඩි සැප සම්පත් විඳින්න යන්නෙත් නෑ.
දුක් විඳින්නෙත් නැහැ. ඔය දෙක අතර ඉන්න කෙනා තමයි ඇත්තටම පැවිද්දෙක් කියලා තියෙන්නේ. මජ්ජේන තථාගතේන ධම්මං දේශේසේනේ. ඒ නිසා ඒ කටයුතු කාරණා අවබෝධ කර ගැනීම විශේෂයෙන්ම දායකයින්ට හොඳයි. මොකද ගොඩක් පව් කරගන්නවා අපි දකිනවා හරියට මේ ආම්දුරුන්ට නිନ୍ଦා අපහාස කරනවා ඒ සැප සම්පත් පිළිබඳව. ඉතින් අපි අනුන්ට ඊර්ෂ්‍යා කරන්න ඕනත් නැහැ. නේද? දීපු තරමට ලැබෙනවා කියන සාමාන්‍ය සරල ඒක අපි එච්චර ලොකුවට ගණන් ගන්න. ඒවා දීපු තරමට ලැබෙනවා නොදීපු තරමට ලැබෙන්නේ නැහැ කියන එකේ කොනට අපි එන්නේ නැහැ. බුදුදහම ඒක වෙනම කතාවක්. ඒවා වෙනම කතා කරන්න ඕන දේවල්. නමුත් අපි එහෙම සාමාන්‍ය දුරට හිතුවට කමන්නේ. ඒතකොට අපිට හිතෙනනේ අපිටත් දාන ආදී පින්කම් කරගෙන සීලාදී ගුණධර්ම වඩ아가න භාවනාදී ප්‍රතිපත්ති කරපු ජීවිතයක් ගත කරනකොට අර භෞතික සැප සම්පත් අපිට කොහොමත් ළඟා වෙනවා. ඒකට කර්මයටම බාර දීලා හරියන්නේ නැහැ. කර්මේ සහ උත්සාහයේ සංප්‍රයුක්තයක් ජීවිතය කියන්නේ. ඒතකොට සැප සම්පත් ලබන්න ඕන නම් දීලා තියෙනවා නම් ලැබෙයි. දෙනවා නම් තමයි ලැබෙන්නේ. ඒවා සාමාන්‍යයෙන් ඉතින් ඒ තැනට උනාට ඔගේ ඇත්ත කතාව තියෙන්නේ දීලා තියෙනවා නම් ලැබෙයි කියලා දීලා බලාගෙන හිටියට ආයෙ ලැබෙන්නේ නැහැ. ඒ කර්මයනේ. කර්මය විතරක් නෙමෙයි බුදුදහම උත්සාහයත් එක්ක සංප්‍රයුක්තයක්. කර්මය සහ උත්සාහයක් තියෙන්න ඕන. කර්මය තියෙනවා කොහොමත් උත්සාහයත් එක්ක එකතු වුණාම තමයි ඒ සංප්‍රයුක්තය තමයි ජීවිතේ සාර්ථකත්වය. විශේෂයෙන්ම ලෞකික සැප සම්පත් විඳගෙන ලස්සන ජීවිතයක්. අපි හැමදාම කියන්නේ කාලා බීලා ඇඳලා පැළඳලා ලස්සනට ඉන්න ඕන මේ ජීවිතේ. එතකොට මැරුණෙන් පස්සේ කාටත් උදව් උපකාර කරපු ගමටම පිරිමැහිච්ච දෙවියෙක් වගේ මිනිහෙක් මැරිලා කියලා පණිවිඩේ ගමේ ගියා නම් අපි මේ කරන අනුශාසනා වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඕක තමයි. ඒ නිසා අද දවසේ පණිවිඩයක තෙරුවන් සරණයි.